කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න ඉතින් ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රයිස් එකක් හදාගන්න. මම මේකට ගත්තේ අද පුන්නි සම්බහල් කිලෝ එකක්. ඉතින් ඔයාලට මේකට සම්බ ගන්නත් පුළුවන්. ඉතින් මම ගත්තේ පුන්නි සම්බ. ඉතින් කිලෝ එකක් අරගෙන මුලින්ම දැන් ඒ ටික හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ අපි හාල් ටික ඔක්කොම හොඳට හොදාගෙන මේකට මොනවද ඕනේ කරන්න කියලා බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා යාළුවෝ එක්ක share කරගන්න. මගේ වීඩියෝ එක subscribe නොකර කවුරු හරි බලනවා නම් ඉතින් ආදරයෙන් මතක් කරනවා subscribe කරලා යන්න කියලා. ඉතින් අපි දැන් මුලින්ම හාල් ටික ඉතින් ඊට පස්සේ මම හාල් ටික හොඳට හොදාගෙන මේ විදිහට පුරුදු දෙකකට හරියන්න පුරුදු දෙකක් ගන්නට වතුර තිබ්බා. ඉතින් දැන් ඒකට ලුණු ටිකකුත් එකතු කරලා අපි ඒක හැමීට ඉදෙන්න හොඳට ගින්නට දාමු. ඊට පස්සේ මම අරගෙන තියෙනවා කැරට් 250ක්. කැරට් ග්‍රෑම් 250 මම මේ විදිහට ග්‍රේට් කරලා අරගෙන තියෙනවා. චූටියට තමයි ඒක ග්‍රේට් කරගත්තේ. එතකොට තමයි ගොඩක් රස ඉක්මනට තැම්බෙනවා නික. ඉතින් මම කැරට් 250කුත් මේ විදිහට අරගත්තා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා ලීක්ස් ග්‍රෑම් 250කුත්. ඒකත් මේ විදිහට පොඩිවට ලියාගෙන තිනවා. සේරම එළවලු පොඩියට මම ලියාගත්තේ. එතකොට තමයි ඉක්මනට තැම්බෙන්නේ. එතකොට ගොඩක් රසයි. ලොකු කෑලි තියෙනකොට ගොඩක් අයින් කරලා කන්න බලනවනේ. ඉතින් මෙහෙම තියෙනකොට පොඩි කෑලි හින්දා අයින් කර කර ඉන්නේ. මෙහෙම කනවා. ඉතින් මේ දේවලුත් කන්න ඕන නිසා ඊට පස්සේ මම මේ විදිහට ලුණු ගෙඩියක් අරගෙන බී ලුණු ගෙඩියක් අරගෙන ඒක මේ විදිහට ලියාගෙන තිනවා. සුදු ලුණු බික් 4-5ක් විතර අරගෙන චූටි චූටි කෑලි වලට කපාගෙන තිනවා. ඊට පස්සේ මම කරපිංචා අරගෙන තිනවා. ඊට පස්සේ මම තව අරගෙන තිනවා බිත්තර ගෙඩි 3ක් ගත්තා. ඉතින් බිත්තර ගෙඩි ටික වෙන වෙනම කඩාගෙන තමයි මේ විදිහට එක බෝල් එකකට දාගත්තේ. සවුත් වෙච්ච බිත්තර එහෙම තිබුණොත් ඊට පස්සේ ඔක්කොම බිත්තර අයින් කරන්න වෙනවා. ඒක නිසා මේ විදිහට වෙන වෙනම කඩාගෙන අරගෙන තිනවා. බිත්තර ගෙඩි 3ක් ගත්තා මම. ඒ බිත්තර එකටම ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දාගත්තා. නැත්තම් බිත්තර ටික නිකම් එකතු කරගත්තාම අර බිත්තර කෑලි හැපෙනකොට කිසිම රසක් නැතුව යනවනේ. ඒක නිසා බිත්තර වලට ගම්මිරිසුයි ලුණුයි එකතු කරගත්තා. සොසේජස් කරාලක 12ක් අරගෙන මේ විදිහට පොඩි පොඩි පෙති කපාගෙන අරගෙන තිනවා. ඉතින් මම මේ බඩු ටික තමයි අද අරගත්තේ. මම හදන්නේ අද සොසේජස් විතරක් දාලා සොසේජස්ුයි බිත්තරයි විතරක් දාලා චිකන් දාන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි දැන් හදන්න පටන් ගමු. ඉතින් මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා මේ විදිහට සොසේජස් ටික දාලා බෙද ගන්නවා. ඉතින් අපේ මහත්තයා තමයි අද චෙෆ්. මම ඉතින් වීඩියෝ කරන්න මම ඔක්කොම කුළු බඩු ටික හදලා දුන්නා යාට ඉතින් කරන්න. ඉතින් එයා තමයි අද චෙෆ් වැඩේ කරන්නේ. මුලින්ම ඉතින් මේ විදිහට සොසේජස් ටික අපි හොඳට බෙද ගන්න ඕනේ. සොසේජස් ටික ටිකක් බැදීගෙන එනකොට මේ විදිහට ඇස්ට්‍රා ටිකක් එකතු කරනවා.
ඊට පස්සේ ඒකටම අපි ගත්ත කරපිංච ටිකයි සුදු ලුණු ටිකයි ලුණු ටිකයි එකතු කරගන්නවා. ලුණු කෑලි හැම තියෙනවා ලොකුට තියෙනවා නම් ඒව හොඳට පොඩි කරලා එකතු කරගන්න. ඒත් එක්කම අපි බිත්තර ගෙඩි තුනත් මේකට එකතු කරගමු. දැන් හොඳට කලවම් කරන්න ඕනේ. ඒ වගේම අර අපි ලිපේ තියාගත්ත බත් එක ඉදිලා ඉවර වුණාට පස්සේ හොඳට අර කැට ගතිය තියෙනවා නම් ඒව හොඳට කුඩු කරලා වෙනම භාජනයකට දාලා තියාගන්න. නැත්නම් කැටත් එක්කම තමයි බත් එක කලවම් වෙන්නේ. ඒක නිසා වෙනම භාජනයකට ඒ ටික කැට කුඩු කරලා දාලා තියාගන්න. ඉතින් බිත්තරයි සොසේජස්ුයි තමයි මේ තියෙන්නේ. වෙන මොකුත් තාම දාලා නැහැ. ඊට පස්සේ දැන් මේකට ලීක්ස් ටික එකතු කරනවා ඉස්සරවම. ඊට පස්සේ තමයි කැරට් ටික එකතු කරගන්නේ. ඊට පස්සේ දැන් මේ ටික හොඳට මික්ස් වෙන්න කලවම් කරන්න ඕනේ. ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න ඕනේ නැත්නම් අඩිය අල්ලයි. ඊට පස්සේ ඉතින් ඔන්න එළවලු ටික හොඳට තැම්බුණාට පස්සේ අපි මේකට බත් ටික එකතු කරගන්නවා. ඉතින් දැන් අපි බත් ටික මේකට එකතු කරගන්න ගමන් හොඳට කලවම් කරගමු. හොඳට කලවම් කරන්න ඕනේ එළවලු ටික හොඳට මිශ්‍ර වෙන්න නැත්නම් එළවලු ටික ගුලි වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා හොඳට එළවලු ටික කලවම් කරගන්න. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා දාගත්ත කැරට් වලින් ලීස් වලින් ඉතුරු වෙච්ච එළවලු ටික දැන් එකතු කරගන්නවා. ඉතින් දැන් අපි ගත්ත එළවලු ටික සේරම එකතු කරගත්තා. දැන් හොඳට මිශ්‍ර කරගන්න තියෙන්නේ. එළවලු ඉතින් වැඩිපුර දාගන්න තරමට තමයි රස. මේ වගේ දෙයක් ඉතින් ගෙදරම හදලා කනවා කියන්නේ ගොඩක් රසයි. මොකද අපි මේ කලමන හදා ගන්නකොට ඒ ලබන විනෝදයේ සතුටත් එක්කමනේ අපිට කෑම එකේ රස දැනෙන්නේ. එතකොට ඉතින් මේ කෑම එක හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් දැන් ඔන්න අපේ රයිස් එක හදලා ඉවරයි. ඉතින් අපි මේකට මස් එකතු කරේ නෑ. ඉතින් අවශ්‍ය තරමට ලුණු දාගන්න. ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරගත්තා. කුඩු පොඩ්ඩයි දැන් මේ ගොඩක් දාපුවාම බබාලට කන්න බැරි නිසා පොඩ්ඩයි අපි එකතු කරගත්තේ. ඉතින් ඔන්න අපි ගත්ත එළවලු කලමනා සේරම දැන් එකතු කරගෙන හොඳට මික්ස් කරගෙන තියෙන්නේ. හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් නැත්තම් එළවලු තැන් වල ගුලි වෙලා තියෙනවා. ඒක නිසා හොඳට මික්ස් කරගන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලා මේකට හොඳට ඉඩ තියෙන භාජනයක් ගන්න ඕනේ. නැත්නම් ඉතින් එළවලු දාපුවාම බතුයි ඔක්කොම එකට දාපුවාම ගොඩක් වෙනවනේ. එතකොට ඉතින් භාජනයේ ඉඩ තිබුණ නැත්නම් හොඳට අපිට මික්ස් කරගන්න බැරි වෙනවා. ඒක නිසා හොඳ ලොකු ඉඩ තියෙන භාජනයක් ගන්න ඕනේ. එතකොට අපිට හොඳට මේක මික්ස් කරගන්න පුළුවන්. මික්ස් කරගන්න තරමට තමයි ඉතින් රස. ඇත්තටම ඉතින් මේකේ රස කියලා වැඩක් නෑ. මොකද මේක අපි හිතා විනෝදෙන් සතුටෙන් කතා බහ කර ඉතින් හදනකොට ඉතින් ඇත්තටම මේක තව තවත් රසවත් වෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මම බොරු කියනවා නම් ඉතින් ඇත්තටම කඩෙන් ගෙනත් කනවට වඩා සතුටුයි. මොකද
ඒ දේවල් අපිම ලෑස්ති කරගෙන කතා බහ කර කර ඉතින් විනෝදයෙන් මේක හදනකොට ඇතර මේක ඒ වෙලාව යනවවත් තේරෙන්නේ නැහැ. ඉක්මනට ඉතින් හදාගත්තා අපි. මම ඉතින් අවශ්‍ය කලමනාසේරම මහත්තයාලා ලෑස්ති කරලා දුන්නා. ඊට පස්සේ ඉතින් එයා තමයි ඉතින් අද හදන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවෝ එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් එයා කිය කර පෙන්නනවා. ඉතින් කඩවල් වල නම් මෙහෙමයි කරන්නේ කිය. ඉතින් ওই කැමරාවේ හෙල්ලෙන්නෙත් මට ඒ කියන ඒවට hina ගිහිල්ලා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවෝ එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව subscribe කරලා නැතුව මගේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඉතින් ආදරයෙන් මතක් කරනවා මාව subscribe කරලා යන්නත් කියලා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ඉක්මනටම මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එන්නම්. අදට ගිහින් එන්නම්. එහෙනම් සුබ දවසක්.